එකක් හම්බ වෙනවා අපිට UV contents ටික remove කරගන්න. මම මේ ගැන ඔයගොල්ලන්ට කලිනුත් කතා කරා. එකට මේ වගේ ලස්සන ඒවා ඔයගලන්ගේ ගෑනු ළමයෙක් වුණාම අනිවාර්යෙන්ම ලස්සනට පිරිසිදුව සුවඳට ඉන්නම ඕන. Hey loves, welcome back to Day Vibes. If you're new here, I'm Devindi and I create beauty, skincare and glow up contents from Sri Lanka. Don't forget to like, subscribe and hit the bell icon. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් ආස ටොපික් එකක් ගැන. මගේ channel එකේ වැඩිපුරම ඔයාලා බලන්න ආසම දෙයක් තමයි budget friendly skincare routine කියලා කියන්නේ. කතා කරනවා body care, skincare and fragrance ගැන. එහෙනම් අපි පරක්කු වෙන්නේ නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු මොනවද මේ products සහ කොහොමද මේ දේවල් අපි පාවිච්චි කරන්න කියලා. අපි මුලින්ම බොඩි කෙයා වලින්ම පටන් ගමු. බොඩි කෙයා ගැන කතා කරද්දී බොඩි වොෂ් එකක් ගැන කතා නොකරම බෑ. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ Lux එකේ Soft Rose Glowing Skin කියන බොඩි වොෂ් එක ගැන. මේකෙන් ස්කින් එක හොඳට ක්ලීන් වෙනවා වගේම හොඳ සුවඳකුත් මේකේ තියෙනවා. ඒ වගේම තමයි සමහර බොඩි වොෂ් වලට වගේ මේ Lux එකේ බොඩි වොෂ් වලින් අපේ ස්කින් එක dry out කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකේ නියසිනමයිඩ් තියෙන නිසා අපේ ස්කින් එකටත් ගොඩක් හොඳයි. හැබැයි මම හැමදාම කියනවා වගේ බොඩි වොෂ් එකකින් අපිට ස්කින් එක ග්ලෝ වෙනවා කියන දේ බලාපොරොත්තු වෙන්න බෑ. මොකද බොහොම සුළු වෙලාවක් තමයි මේක අපේ ස්කින් එකේ රැඳිලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙනනේ මම වෙනදට පාවිච්චි කරන මේ Lux එකේම Black Orchid සහ Juniper Oil කියන බොඩි වොෂ් එක. ඒ බොඩි වොෂ් එකට වඩා මේක ගොඩක් සුවඳ වොෂ් එකට ඇප්ලයි කරද්දී මේකෙන් ටිකක් ඔයාලගේ අත්ලට හරි ලූෆා එකකට හරි අරගෙන ඇඟේ ආලේප කරගන්න පුළුවන්. රුපියල් 670ක් වගේ මුදලකට ගන්න පුළුවන් නිසා මේක ගොඩක් හොඳ බජට් ෆ්‍රෙන්ඩ්ලි බොඩි වොෂ් එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි අපේ මූණ හොඳට පිරිසිදු කරගන්න එක. අද මම පාවිච්චි කරන්නේ ලයිකෝ කියන බ්‍රෑන්ඩ් එකේ විටමින් C ක්ලෙන්සර් එක. මේකේ විටමින් C, නියසිනමයිඩ් වගේම බ්ලූබෙරි සාරය අන්තර්ගත වෙලා තියෙනවා. මේකෙන් ස්කින් එක හොඳට පිරිසිදු කරලා පැහැපත් කරලා ග්ලෝ කරලා දෙනවා. ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් වගේම විශේෂයෙන්ම ඔයිලි කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙකුට ගොඩක් සුදුසුයි. ඒ වගේම තමයි මේ ක්ලෙන්සර් එකට ස්කින් එක dry out කරන්නේත් නැහැ. ඒ වගේම තමයි මේකෙන් එන සුවඳ ගැන කතා කරත් එහෙම හරියට නිකන් ටොෆි එකක සුවඳක් වගේ තමයි මේකේ සුවඳ තියෙන්නේ. මම ගොඩක් කැමතියි මේ ක්ලෙන්සර් එක මම travel කරද්දී අරගෙන යන්න. මොකද මගේ ස්කින් එක දූවිලි වැදුනහම ඉක්මනින්ම පිම්පල්ස් එන්න බලන ස්කින් එක. ඉතින් මේක පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ මට ඒ ප්‍රශ්න ගොඩක් දුරට අඩු වුණා. මොකද මේකෙන් ස්කින් එක හොඳට ක්ලීන් කරන නිසා. ඉතින් ඔන්න ඔයිලි කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ විටමින් C ක්ලෙන්සර් එක වගේම අනිත් ඕනිම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුට ජපන් සකුරා ෆේස් වොෂ් එකත් අපෙන් පර්චේස් කරන්න පුළුවන් නවම්බර් 27 වෙනිදායින් පස්සේ. ඉතින් මාස ගාණක් මම පෞද්ගලිකව මේක පාවිච්චි කරාට පස්සේ තමයි මේක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මෙච්චර කාලයක් මම මේක ගැන ඔයගොල්ලන්ට නොකියුවෙත් අලුත් වැඩෙන්ම මේක ඔයගොල්ලන්ට කියන්න ඕන නිසාම. ඊළඟට මම යන්නේ මගේ ටෝන් එක ඇප්ලයි කරන්න. මේක නම් මම තාම වෙනස් කරේ නෑ. ඔයගොල්ලන්ට මතක ඇති ගිය පාර මම බජට් ෆ්‍රෙන්ඩ්ලි වීඩියෝ එක ගැන කතා කරද්දි මේකම තමයි පෙන්වන්නේ. මේ පංචාරස්සගේ රෝස් ටෝන එක. රෝස් වෝටි කියලා කියන්නේ ඕනිම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුට ඕනිම ස්කින් කන්ඩිෂන් එකක් තියෙන කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ටෝන් එකක්. ටීනේජ් කෙනෙක්ගේ නම් ඕනිම වයසක කෙනෙකුටත් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට ටෝනර්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මේ බංජාරාස් රෝස් ටෝන් එක, අනිත් එක ඔෆ් මාස්ක් එකේ ටෝන් එක. ඉතින් මේ දෙක තමයි දැනට මට හම්බෙච්ච හොඳම බජට් ෆ්‍රෙන්ඩ්ලි ටෝනර්ස් ඔප්ෂන්ස් දෙක. මේ හැම ප්‍රොඩක්ට් එකකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට කැමති නම් ඒ ලින්ක් එකෙන් ගිහලා පර්චේස් කරන්න පුළුවන්. ඒක ලේසි වෙයි ඔයාලට. ඊළඟට මම යන්නේ මගේ සීරම් එක ඇප්ලයි කරන්න. මේක නම් අපේ බජට් ෆ්‍රෙන්ඩ්ලි කියන කැටගරි එක පොඩ්ඩක් පණින එකක්. හැබැයි මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනි කියලා මට හිතුණා. ඒ තමයි Nature Secret එකේ විටමින් C සීරම් එක. ඔයගොල්ලන්ට මතක ඇති මීට කලින් මම පාවිච්චි කරේ Vivea එකේ විටමින් C සීරම් එක. ඒකත් ඇත්තටම ගොඩක් හොඳ විටමින් C සීරම් එකක්. ඒක ඉවරුණාට පස්සේ මට හිතුණා මේ Nature Secret එකේ විටමින් C සීරම් එක යූස් කරලා බලන්න ඕනේ කියලා. ඇත්තටම මේකත් ගොඩක් හොඳ විටමින් C සීරම් එකක් මට හම්බෙච්ච. මේකට මම අස්ස පළවෙනිම දේ තමයි මේක පාවිච්චි කරාට පස්සේ ස්කින් එක ඩල් වෙන්නේ ඔයිලි වෙන්නේ නැහැ. සමහර සීරම් වර්ග තියෙනවා ඒක අපි ඇප්ලයි කරලා ටික වෙලාවක් ගියාට පස්සේ ස්කින් එක ඔයිලි වෙන්න බලන්න. හැබැයි මේකෙන් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්කින් එක බ්‍රයිට් කරනවා වගේම ස්කින් එකේ පැල්ලනොත් මේකෙන් අඩු කරලා දෙනවා. හැබැයි අර ඉක්මන් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. ටික ටික තමයි ස්කින් එකේ තියෙන සමහර මාක්ස් මේකට ෆේඩ් වෙන්නේ. විශේෂම දේ තමයි මේකෙන් ස්කින් එක ලස්සනට බ්‍රයිට් කරනවා. හැබැයි ඉක්මන් ප්‍රතිඵල නම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන පිම්පල් ස්කින් එකක් තියෙන කෙනෙකුට උනත් මේ විටමින් C සීරම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම වැඩිපුරම ආස මේකෙන් එන සුවඳට.
අද මොයිස්චරයිසර් එක විදිහට මම පාවිච්චි කරන්නේ බයෝ ඇක්වා එකේ මෙන්න මේ ඇලෝවෙරා සූතින් ජෙල් එක. මම වැඩිපුරම කැමති මේක මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටීන් එකට ඇඩ් කරගන්න. මගේ වීඩියෝස් වැඩිපුරම බලන්නේ ටීනේජර්ස්ලා නිසා තමයි මම අද මේක පෙන්වන්න විශේෂයෙන්ම හිතුවේ. මොකද ටීනේජර්ස්ලාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ඇලෝවෙරා ජෙල් කියලා කියන්නේ. ඒ වගේම මම හැමදාම ඔයාලට කියනවා හොඳ ඇලෝවෙරා ජෙල් එකක් අනිවාර්යෙන්ම ට්‍රාන්ස්පේරන්ට් කියලා. ඒක කිසිම කලර් එකක් නැහැ. සමහර ඇලෝවෙරා ජෙල් තියෙනවා කොළ පාටයි. ඉතින් ඒ දේවල් වලට කෙමිකල්ස් ගොඩක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ බයෝ ඇක්වා එකේ ඇලෝ ජෙල් එක 99% ඇලෝජෙල්මයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අර ට්‍රාන්ස්පේරන්ට් ගතියක් තියෙන කොටක් හොඳ ඇලෝවෙරා ජෙල් එකක්. මේකත් ඔයගොල්ලන්ට නවම්බර් 27 වෙනිදා මගේ shop එකෙන් purchase කරන්න පුළුවන්. දැනට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා pre-order කරලා තියන්න. මොකද limited stock එකක් තමයි තියෙන්නේ. මේකෙන් ස්කින් එක මොයිස්චරයිස් කරනවා වගේම ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවා. ඒ වගේම තමයි සන්ටෑන්ස් රිමූව් කරන්නත් ඇලෝ ජෙල් වලට පුළුවන්. ඒ විතරක් නෙමේ පිම්පල්ස්, ඇක්නි වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ඔයාටත් හොඳටම ගැලපෙන දෙයක් තමයි ඇලෝවෙරා සූතින් ජෙල් එකක් කියලා කියන්නේ. ඉතින් මේක ආෆ්ටර් සන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන්. දැන් ඊළඟට මම කතා කරන්නේ තවත් ගොඩක් වැදගත් ප්‍රොඩක්ට් එකක් ගැන. ඔයගොල්ලන්ට මතක ඇති ගිය පාර vlog එකේදී මම කිව්වා මේ සන්ස්ක්‍රීන් එක ගැන හරි රිවිව් එකක් මම දෙනවා පාවිච්චි කරලා ඉවර වෙලා කියලා. ඔයගොල්ලෝ දන්නවා දැන්ටපත් මගේ අතේ තියෙන්නේ මගේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා දැන්ටපත් මගේ අතේ තියෙන්නේ 3W Clinic sunscreen එක කියලා. මේක මම recommend කරන්නේ දැන් ගොඩාක් කලින් නම් මම හිතන්නේ ගිය අවුරුද්දේ වගේ ඉඳන්ම මේ 3W brand එකේ sunscreen මම ඔයාලට recommend කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති මං ගාව කලින් තිබ්බ 3W Clinic sunscreen එක. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. හරි මේ තියෙන්නේ කලින් මං ගාව තිබ්බ 3W Clinic sunscreen එක. මේකේ කතාව ඔයගොල්ලෝ දන්නවා මේක රිසර්ච් ඔයගොල්ලෝ දන්නවා මේකට වෙච්ච දේත් ඔයගොල්ලෝ දන්නවා. කියන්නේ අපි ගත්ත ගානට වඩා මේක අපි ඉස්සෙල්ලාම මේක ගත්ත බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ හැබැයි ඊට පස්සේ මේක ගණන් ගියා. ඒ නිසා දැන් අපිට ඒ කැටගරි එකට මේක දාන්න බෑ. හැබැයි මේක තමයි මං ජීවිතේ පාවිච්චි කරපු හොඳම සන්ස්ක්‍රීන් එක කියලා කිව්වොත් හරි දැනට. මොකද ඔයිලි ස්කින් කම්බිනේෂන් ට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් විදිහට මට අමාරුම දේ තමයි සන්ස්ක්‍රීන් එකක් තෝරගන්න එක. එකක් මගේ ස්කින් එකේ තියෙන ඔයිලි ගතිය වැඩි කරන්නේ නැති. එතකොට ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරන, ස්කින් එක ප්‍රොටෙක්ට් කරන, පෝස් ක්ලොග් කරන්නේ නැති හොඳ සන්ස්ක්‍රීන් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. අන්න එහෙම ඉඳිද්දි තමයි මට මේ 3W Clinic sunscreen එක හම්බුනේ. ඒක මම පාවිච්චි කළා ගොඩ දෙනෙකුට recommend කරා. දැන් අපිට ඒ brand එකේම budget friendly option එක යටතේ ගන්න තියෙන මෙන්න මේ sunscreen එක. මේ දෙකම එකයි කියලා මම ඔයගොල්ලන්ට කිව්ව මතක ඇති. ඇත්තම කතාව කිව්වොත් ඇත්තටම මේ දෙකම එකයි. පැකේජින් වල තමයි වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකත් රුපියල් 1290යි තාම. මම දන්නේ වෙන කොහෙන්වත් ගන්න ඔයගොල්ලන්ට මේක තියෙනවද කියලා. මේක කොරියා වලින් එන ප්‍රොඩක්ට් එකක්. මේක දැනට මම පර්චේස් කරන්නේ දරාස් එකේ. මම ලින්ක් එක ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. බය වෙන්න එපා. ඔරිජිනල් ප්‍රොඩක්ට් මම ගිය පාර vlog එකෙත් පෙන්නුවා. මේගොල්ලන්ගේ හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් එක්කම තමයි මෙන්න මේ විදිහට එන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. මම කිව්වා මේගොල්ලෝ තමයි මිස් කොරියා වල මිස් කොරියා පැජන්ට් එකේ ඔෆිෂියල් ප්‍රොඩක්ට් කියලා. ඒ කියන්නේ මිස් කොරියා යූස් කරන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ 3W Clinic කියලා කියන්නේ. ඉතින් ඩර්මොලොජිස්ලා පවා රෙකමන්ඩ් කරන සන්ස්ක්‍රීන් එකක් මේක. ඇත්තටම බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ ගන්න තියෙනවා කියන්නේ තාම අපි ගොඩක් ලකි. ඉතින් මේක ඇප්ලයි කරලා බලමු. මම ඇප්ලයි කරලා පෙන්නන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙකුට බය නැතුව යූස් කරන්න පුළුවන්. මේක ගාපුවම ස්කින් එකේ මාර ලස්සන ග්ලෝවි ලුක් එකක් එනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. අර ස්කින් එක ගොඩාක් ඔයිලි කරන්නේ නැතුව ලස්සන ග්ලෝ එකක් දෙනවා. ෆොටෝස් වලට පවා හරි ලස්සනයි. මේක ඇප්ලයි කරාට පස්සේ කියන හොඳට අර ස්කින් එක මොයිස්චරයිස් වෙලා වගේ ග්ලාසි ගතියක් ස්කින් එකට හම් වෙනවා මේ සන්ස්ක්‍රීන් එකේ. මේකත් ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ දන්නවා සන්ස්ක්‍රීන් එකක් තෝරගත්තේ ලංකාවේ ජීවත් වෙන අපි අනිවාර්යයෙන්ම SPF 30ට වඩා උපරිමයෙන්ම හරිනම් SPF 50ට වඩා සන්ස්ක්‍රීන් එකකට යන්න ඕනේ. ඉතින් මේක 50+. ඒ වගේම PA අගය ප්ලස් මාක්ස් 3කින් දක්වලා තියෙන. ඒ කියන්නේ හොඳම ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා අපිට UV කිරණින්. සන්ස්ක්‍රීන් එකක් සාමාන්‍යයෙන් ඇප්ලයි කරද්දී රූල් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහට. ඔයාගේ ෆින්ගර්ස් දෙකක් හරි ෆින්ගර්ස් තුනක් හරි යූස් කරලා normally 2 finger rule එක. හැබැයි
එකක් වැඩිපුර ප්‍රොඩක්ෂන් එකකට අපි යනවා නම් 3 finger rule එක අපිට යූස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ ඇඟිලි වලට සන්ස්ක්‍රීන් අරගෙන ඒක ඔයාගේ මූණේ ඇප්ලයි කරන්න. සමහර අය සන්ස්ක්‍රීන් ඇප්ලයි කරද්දී පොඩි ප්‍රමාණයක් ඇප්ලයි කරන හැම ඇප්ලයි කරන්න එපා. සන්ස්ක්‍රීන් හරි විදිහට, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට මූණට ලැබුණ නැත්නම් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන එකනොත් වැඩක් නැතුව යනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අපි මුළු මූණෙම මේක ඇප්ලයි කරගන්න ඕන. බෙල්ල මග අරින්න එපා. කිසිම වෙලාවක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සන්ස්ක්‍රීන් අරගෙන සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න. මේක සුවඳ ගැන කතා කරලා හරිම ෂෝක් සුවඳක් තියෙන්නේ. ඕනි කෙනෙකුට ආස හිතෙන විදිහේ සුවඳක් සහ සුවඳ වැඩි එකක් නෑ. දැන් සමහර අය ඉන්නවනේ ගොඩාක් සුවඳ තියෙන දේවල් පාවිච්චි කරන්න අමාරුයි ඒගොල්ලන්ට ටිකක්. හැබැයි මේක එහෙම බය වෙන්න ඕනි ප්‍රොඩක්ට් එකකුත් නෙමෙයි. හරිද? මම සන්ස්ක්‍රීන් එක ගැන කතා කරේ අනිවාර්යෙන්ම අපි සන්ස්ක්‍රීන් ගැන කතා කරන්න ඕන. තාමත් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්නේ නැති අය ලංකාවේ ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ටීනේජර්ස්ලට විශේෂයෙන්ම කියන්නේ ඔයගොල්ලෝ දැන් ඉඳන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් යූස් කරනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට අවුරුදු 20 ගණන් වල වෙද්දී අර ටෑන් වෙච්ච ස්කින් එකක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මම ගැන කතා කරොත් එහෙම මම ටීනේජර් කෙනෙක් විදිහට සන්ස්ක්‍රීන් යූස් කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා අවුරුදු 20 ගණන් වල වෙද්දී මට ගොඩාක් අමාරු වුණා මගේ ස්කින් එකේ තිබ්බ සන්ටෑන්ස් ටික රිමූව් කරගන්න. මම මේ ගැන ඔයගොල්ලන්ට කලිනුත් කතා කරලා තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති ස්කින් එකේ වෙනසක් ඇති වෙනවා. මේක ඇප්ලයි කරපු ගමම ලස්සන නිකන් ඩිවි ග්ලාසි ලුක් එකක් එනවා. ඒ වගේම තමයි මේක වයිට් කාස්ට් එකක් හිටින්නේ නැති ප්‍රොඩක්ට් එකක්. සන්ස්ක්‍රීන් එකත් තෝරගද්දී අපිට ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ සන්ස්ක්‍රීන් එකේ වයිට් කාස්ට් එකක් හිටිනවද කියලා. මොකද ගොඩාක් සන්ස්ක්‍රීන් වල වයිට් කාස්ට් එකක් හිටිනවා. ඒක ස්කින් එකට බ්ලෙන්ඩ් කරන්න හරිම අමාරුයි. හැබැයි මේක හරිම ලස්සනට ස්කින් එකට බ්ලෙන්ඩ් වෙනවා. ඔයා මේකප් කරන කෙනෙක් නම් ඔයාගේ මේකප් බේස් එක විදිහටත් මේ සන්ස්ක්‍රීන් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේක ගැන වැඩිපුර කතා කරන්නේ මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි ළමයි. හරිද? මමත් ගත්තේ දරාසකින් මේ මේක ගැන වැඩිපුර කතා කරන්නේ මම ඔයාලට කලින් vlog එකේදී කිව්වා මේක යූස් කරලා මම අනිවාර්යයෙන්ම මේකේ තියෙන රිසල්ට්ස් කියන්න කියලා. මම මේ සන්ස්ක්‍රීන් එක වැඩිපුරම ගත්තේ මේ බජට් ෆ්‍රෙන්ඩ්ලි වීඩියෝ එකට ඔයාලට කතා කරන්න ඕනේ නිසාම. අනිත් එක මගේ සන්ස්ක්‍රීන් එක ඉවරයි. කියන්නේ නිල් පාට එක. මේකෙම නිල් පාට එක ඉවරයි. සමට ඕනේ වුණා ආපහු මේකම පර්චේස් කරන්න. මොකද ගිය පාර ගොඩක් අය මගෙන් ඇහුවා නිල් එක දැන් ගන්න නෑ කි නිල් එක එතන ඉවරයි. ඒ නිසා මේකෙන් නිකන් අර සුදු පාට වගේ එක තියෙනවා ගන්නද කියලා. මේක සුදු නෙමෙයි නං. මේක ඇවිල්ලා මේකේ බොක්ස් එක නිකන් බටර් යලෝ කලර් එකක් වගේ. මේක මේ ඇලුමිනියම් කලර් එක තියෙන්නේ. අන්න ඒ වගේ නිකන් අර සිල්වර් ඇලුමිනියම් කලර් වගේ තමයි ඒක තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මුලින්ම මේ වගේ ලස්සන මැට් ෆිනිෂ් එකක් තමයි මූණට හම්බෙන්නේ. මේක මූණට වගේම බොඩි එකටත් යූස් කරන්න පුළුවන්. හැබැයි බොඩි එකට වෙනම බොඩි සන්ස්ක්‍රීන් එකක් අරගන්න. මූණට පාවිච්චි කරන හොඳ සන්ස්ක්‍රීන් එක. ඒ කියන්නේ මූණට වඩා හරි ගියපු සන්ස්ක්‍රීන් එක බොඩි එකට පාවිච්චි කරලා ඉක්මනට ඉවර කරගන්න එපා. බොඩි සන්ස්ක්‍රීන් ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් විතර එක්ස්පෙන්සිව්. හැබැයි අනිවාර්යයෙන්ම බොඩි සන්ස්ක්‍රීන් එකකුත් පාවිච්චි කරන්න. මොකද මූණ විතරක් නෙමෙයි අපි ප්‍රොටෙක්ට් කරගන්න ඕන. තාම මම බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ හරි බොඩි සන්ස්ක්‍රීන් එකක් හම්බුනේ නැහැ. කලින් මම ඔයගොල්ලන්ට පෙන්නලා ඇති වැස්ලින් එක. ඒක හැබැයි ඒක දැන් එනවද නැද්ද කියන මම දන්නේ නැහැ. මොකද මම දැන් පාවිච්චි කරන්නේ මමා අර්ත් එකේ බොඩි සන්ස්ක්‍රීන් එක. ඒක චුට්ටක් විතර ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මූණ පේන්නේ. මේක ගාපුවම බලන්න පේනවා ඇති. කලින් මගේ මූණ තිබ්බට වඩා නිකන් මෙන්න මේ හරියම ලස්සන ග්ලාසි ගතියක් ඇවිල්ලා තියෙනවා. මේක ටික වෙලාවක් යද්දී අර තෙල් බේරෙන්න වගේ එන්නේ නෑ මූණේ. ස්කින් එකට පහසුයි ඇප්ලයි කරගෙන ඉන්න පහසුයි. ඉතින් මම මේ සන්ස්ක්‍රීන් එක රෙකමන්ඩ් කරනවා ඔයාලට. ඔන්න සන්ස්ක්‍රීන් එක ගැන අහපු අයට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. oily to combination skin එකක් තියෙන කෙනෙකුට විශේෂයෙන්ම අනිත් ඕනිම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරනවා. මේක එන්චාන්ට් එකේ රොමැන්ටික් කියන බොඩි ලෝෂන් එක. මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගැන මම vlog එකක කතා කරන ෆස්ට් ටයිම් තමයි මේ. මම හිතන්නේ මම අවුරුදු ගානකින් ආපහු මේ එන්චාන්ට් ප්‍රොඩක්ට්ස් පර්චේස් කරේ. මම ටීනේජර් කෙනෙක් විදිහට ඉඳිද්දී. ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එකක් තමයි මේක. මොකද මේ වගේ සුවඳට මං ඉස්සර හරි ආසයි. ඉතින් මේක දැනුත් මට සුවඳ එද්දි මාව ආපහු ඒ කාලෙට නිකන් අරගෙන යනවා. මොකද මට හරිම
ළඟ සුවඳක් මේක මං ගොඩක් මේකේ බොඩි ස්ප්‍රේ පාවිච්චි කරා, එතකොට ක්‍රීම් පාවිච්චි කරා, මුලින්ම මේකේ පවුඩර් එක පාවිච්චි කරා. මම හරිම ආසයි. ඊට පස්සේ මම හිතන්නේ කාලයක් මේක ලංකාවේ තිබුණේ නෑ. ඉතින් මේක විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ මේකෙන් ස්කින් එක මොයිස්චරයිස් වෙනවා. හැබැයි වැඩිපුරම සුවඳට ඉන්න කැමති කෙනෙකුට තමයි මම මේක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට අර ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා කියලා ස්කින් එක මොයිස්චරයිස් කරගන්න කියලා මේක පාවිච්චි කරා කියලා හැම ලොකුවට එහෙම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. හැබැයි අර දවසම සුවඳට ඉන්න ආස අයට මේක මේ සයිස් එක පොඩි නිසා බෑග් එකේ ගුණත් වල දාගෙන ඉන්න පුළුවන්. සහ අර සුවඳ තියෙනවා ටික වෙලාවක් යනකම් ඇඟේ ඒක තියෙනවා. ඉතින් ඒ නිසා සුවඳට ඉන්න කැමති අයට මම මේක රෙකමන්ඩ් කරනවා. සහ දැන් අර ගොඩක් අය කියනනේ ඒ කියන්නේ හොඳටම ස්කින් එක මොයිස්චරයිස් කරගන්න ඕන සහ තව මොනවාද අපි කියන්නේ ස්කින් එක ග්ලෝ කරගන්න සුදු කරගන්න නම් මේක හරියන්නේ නැහැ. මම මේක ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ මේක එන්නේ නිකන් අර පවුඩරි ඒ වගේ නිකන් අර මේකේ ටැල්ක් එක තියෙන අන්න ඒකේ සුවඳමයි. ඉතින් අර ඔව් කියන්නේ මොයිස්චරයිස් නොවෙන්නෙම නෑ හොඳට මොයිස්චරයිස් වෙනවා ස්කින් එක. හැබැයි ඔයාලට පේනවා ඇති ස්කින් එක මොයිස්චරයිස් වෙනවා. වැඩිපුරම තියෙන්නේ මේකේ අර සුවඳ. ඉතින් ස්කෝලේ යන කෙනෙකුට ක්ලාස් යන කෙනෙකුට ඒ වගේ විශේෂයෙන්ම මම මේක රෙකමන්ඩ් කරන්නේ. මම හිතන්නේ මං ටීන් කෙනෙක් විදිහට මේක ඒ කාලේ යූස් කරපු නිසාද මන් දන්නේ. හරි ඒ වගේ වයසක කෙනෙකුට තමයි මේ සුවඳ මේකේ තව ඒවා තියෙනවා. හැබැයි මං ඉස්සෙල්ලා ඉඳන් මාස මෙන්න මේ එන්චාන්ට් රොමැන්ටික් කියන එකට මේකේ මේ රෝස් සුවඳත් එක තමයි තියෙන්නේ. මේක නම් තියෙනවා විටමින් A, C, E, N, S නමයි තියෙනවා කියලා. සමහර විට ඒ කාලේට වඩා දැන් මේක ඉම්ප්‍රූව් වෙලා ඇති. මම මේ පාවිච්චි කරපු ටික දවසට මම දැක්ක දෙයක් තමයි එහෙම ග්ලෝ අප් එකක්, කලර් අප් එකක් නම් එහෙම උනේ නෑ. හැබැයි මේකේ සුවඳ අර ඉස්සර තිබ්බා වගේම තියෙනවා. ස්කින් එකත් මොයිස්චරයිස් වෙනවා. හැබැයි අර ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට අර හොඳටම මොයිස්චරයිස් කරගන්න ඕනි නිකන් අර බටරි ගතියක් නම් මේකේ නැහැ. මාරම සුවඳයි ඇත්තට මේක. ඇත්තට මං අර ඉස්සර උදේට ඉස්කෝලේ යන ලෑස්ති වෙන විදිහ, ඉස්කෝලේ යන විදිහේ මංගාවෙන් එන සුවඳ ආපහු මට එනවා මේකත් එක්ක. දැන් අපි කතා කරමු බජට් ෆ්‍රෙන්ඩ්ලි සුවඳක් ගැන. ඒ තමයි එන්චාන්ට් එකේ මෙන්න මේ ඔඩ් කලර් එක. අර කලින් වගේම තමයි මේක ඉස්සර නම් මේගොල්ලන්ගේ බොඩි ස්ප්‍රේ එක තිබ්බා. එතකොට බොඩි ස්ප්‍රේ එක තිබ්බා, ඩියෝඩරන්ට් එක තිබ්බා. දැනුත් මං හිතන්නේ ඇති. හැබැයි මට හම්බුනේ මෙන්න මේක. මම මේක මෙහෙ තිබ්බ ෂොප් එකකින් තමයි පර්චේස් කරේ. ඔයගොල්ලන්ට කොස්මෙටික් ෂොප්ස් වලින් මේක ගන්න පුළුවන් ඇති. ඔයාලගේ පැත්තේ කොස්මෙටික් ෂොප්ස් වලත් බලන්න. මාත් මෙහෙ කොස්මෙටික් ෂොප් එකකින් තමයි මේක පර්චේස් කරේ. මේක ඕඩි කොලන් එකක් ඒගොල්ලන්ගේ මිරැකල් කියලා තමයි තියෙන්නේ. හැබැයි ඉස්සර මේගොල්ලන්ගේ තිබ්බ ලස්සන මේ විදිහ නෙමෙයි බොටල් එකේ තිබ්බ මීට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලන්ගේ තිබ්බ බොටල් එක මාරම සුවඳ වයිට් එකක් තිබ්බා. රෝස් පාට එකක් තිබ්බා. මං හිතන්නේ ඒක අර බොඩි ලෝෂන් එක වගේම ඒකත් එක්කම යන එකක් වෙන්න ඕන. ඒකත් මාරම සුවඳයි. දැන් මේක ගහපුවම මට ආවේ ආපහු අර මං කිව්වා වගේම නිකන් අර මාව අතීතයට අරගෙන ගියා වගේ තමයි. හරිම සුවඳයි. ඉතින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ බොඩි මිස්ට් එකක්, ඔඩි කොලන් එකක් වගේ දෙයක් හොයනවා නම් ඔයාලට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක ඔඩි කොලන් එකක් නිසා සාමාන්‍යයෙන් පර්ෆියුම් එකක් වගේ අපිට සුවඳ ගොඩාක් වෙලාවක් කියන්නේ. පැය ගාණක් යනකම් තියේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. උපරිම පැයක් එකහමාරක් වගේ තමයි සුවඳ තියෙන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මේක ඉතින් ඔයාගේ බෑග් එකේ දාගෙන හරි ක්ලාස් යන කෙනෙකුට වගේ නම් වැඩට යන කෙනෙකුට වගේ නම් එහෙම යූස් කරන්න. හැබැයි ඉස්කෝලේ යන කෙනෙකුට එහෙම කරන්න බෑනේ නේද? ඉතින් පුළුවන් විදිහට කියන්නේ පැයක් එකහමාරක් විතර යනකම් මේකේ ස්මෙල් එක තියෙනවා. ඉතින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ දවසම සුවඳට තියෙන පර්ෆියුම් එකක් නම් ගන්න හම්බෙන්නේ නැහැ. මම යූස් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ගැන කියන්න දන්නෙත් නැහැ. සමහර විට ඔයගොල්ලෝ දන්නවා නම් දවසම කියන්නේ දවසම සුවඳ හිටින්නේ නැහැ කොහොමත් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක යටතේ අපි මිලදී ගන්න දේවල්. සාමාන්‍යයෙන් අඩුම තරමේ පැය 3-4ක්වත් රැඳෙන
බජට් ෆ්‍රෙන්ඩ්ලි පර්ෆියුම් එකක් ගන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න අනිත් අයට ඒක වැදගත් වෙයි. හැබැයි මේක නම් මම රිකමන්ඩ් කරනවා විශේෂයෙන්ම ස්කූල් යන ක්ලාස් යන වගේ ගර්ල්ස්ලට ඒ වගේ සුවඳක් තමයි මේකෙන් එන්නේ. අනිත් අයට යූස් කරන්න පුළුවන්. ඔයාලා සුවඳට කැමති නම් සුවඳ පොඩක් ටෙස්ට් කරලා බලලා ඔයාලට ගන්න පුළුවන් තැනකින් ගන්න පුළුවන් නම් අරගන්න. අර ෆ්ලෝරල් සුවඳක් එක්කම මම අර මේගොල්ලෝගේ තියෙනවා කොහොමද මේගොල්ලෝගේ අර ෆ්ලෝරල් සුවඳවල එක්කම පවුඩරි සුවඳකුත් එනවා. පවුඩරි ෆ්‍රේග්‍රන්ස් එකකුත් එනවා. ඒක මම හිතන්නේ ඒගොල්ලෝගේ ටැල්ක් තියෙන නිසා වෙන්න පුළුවන්. කොහොමද ෆ්ලෝරල් සුවඳ වලට කැමති අයට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. සහ අර නහය කඩාගෙන යන ඒ වගේ සුවඳක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා ගොඩාක් සුවඳවල අමාරු අයට වුණත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔළුව කැක්කම හැදෙන සුවඳක් නෙමෙයි මේකේ තියෙන්නේ. බජට් ෆ්‍රෙන්ඩ්ලි ලිප් බාම් ඔප්ෂන් එකක් පෙන්වුවේ නැත්නම් වීඩියෝ එක සම්පූර්ණ නෑ වගේ. ඉතින් ඒ නිසා මං ගාව තියෙනවා බජට් ෆ්‍රෙන්ඩ්ලි ලිප් බාම් ඔප්ෂන් එකක්. මේක ලිප් බාම් එකක් විදිහට වගේම ලිප් ග්ලොස් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. වැඩිපුරම ලිප් ග්ලොස් එකක් විදිහට. මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා Instagram use කරන කෙනෙක් නම් Pinterest use කරන කෙනෙක් නම් සහ social media එක, fashion එක, cosmetics එක වැඩිපුරම ඉන්න කෙනෙක් නම් ලොකු hype එකක් තියෙනවා ලිප් ග්ලොස් වලට. ඉතින් මේ තියෙන්නේ Miss Factor එකේ ලිප් ග්ලොස් එක. ඔයගොල්ලන්ට මේකත් ගන්න පුළුවන් මගේ shop එකෙන්, මගේ online shop එකෙන් නොවැම්බර් 27 වෙනිදා ඉඳන් මේ තියෙන්නේ ඒකේ ලිප් ග්ලෝවි බාම් එක පීච් ෆ්ලේවර් එක තමයි මේ තියෙන්නේ. පීච් ෆෘට් රග්ස්. ඉතින් මේකේ තව වර්ග කිහිපයක් තියෙනවා. මේ වර්ගයට අමතරව තව වර්ග කිහිපයක් තියෙනවා. ඒ තියෙන දේවල් සහ ප්‍රයිස් එක හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි කියලා මට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට. මොකද මට නිතරම ඕනේ උනේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන්ස් වලින් දේවල් ඔයගොල්ලන්ට දෙන්න ලස්සනට ඉන්න. ඉතින් මම හිතනවා මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. නොවැම්බර් 27ම අපි බලමු. මේ තියෙන්නේ ඒක මේක ඇප්ලයි කරද්දී නිකන් ලා පින්ක් කලර් එකක් එනවා ලිප්ස් වලට. සහ මේක මාරම සුවඳයි. ඔයගොල්ලන්ට මම අනිත් ඔප්ෂන්ස් ටික පෙන්වන්න දෙක්කෝ. මට හිතෙනවා මම ඒක පෙන්වුවත් හොඳයි කියලා. මොකද ඒවා හරි ලස්සනයි. මං හිතාගෙන හිටියේ මේ හැමදේම වෙනම වීඩියෝ එකකින් අරගෙන එනවා කියලා. මොනවාද ඔයගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන් කියන දේ. එතකන් ඉන්න බෑ වගේ කියලා මට දැන් හිතෙනවා මේක දකිද්දි. මොකද මේකේ තියෙන අනිත් ලස්සන දේවල් ටිකත් මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන. මේකේ සම්පූර්ණ ඔක්කොම ඔප්ෂන්ස් 6ක් තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල මම යූස් කරන එක. මේ ඔක්කොම වගේ මාත් යූස් කරනවා. මොකද ඒ වගේ සුවඳට ඒ වගේ කලර්ස් වලට මම ගොඩක් ආසයි. මේ තියෙන්නේ මම දැන් යූස් කරන එක. මේ තියෙන්නේ අනිත් ඔප්ෂන්ස් ටික ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මේක ඇවිල්ලා රාස්බෙරි. මම ඔයගලන්ට මේක පෙන්වනවා මගේ එක. මේක පීච්, මේක රාස්බෙරි, එතකොට මේක මැංගෝ, මේක බ්ලූබෙරි, මේක වැනිලා සුවඳ වලට ආස වැනිලා තියෙන දේවල් වලට ආසයිද? මේක ෂෝට්, මේක කොකනට්. මේ තමයි ලිප් ග්ලාස් ඔප්ෂන් ටික. ලිප් බාම් එකක් විදිහටත් ලිප් ග්ලාස් එකක් විදිහටත් හැම විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ලිප්ස් වලට හොඳ මොයිස්චරයිසර් එකක් හම්බ වෙනවා. ලිප්ස් ලස්සනට පේනවා. එතකොට ලිප්ස්ටික් එකක් නැතුව උනත් යූස් කරන්න පුළුවන්. ලිප්ස්ටික් එකක් ගාලා ඒක උඩින් උනත් යූස් කරන්න පුළුවන්. එතකොට නිකන් අර ලිප් ග්ලාස් එකකුයි ලිප්ස්ටික් එකකුයි ඒ දෙකේම ඉෆෙක්ට් එක එනවා. එහෙම කැමති නැති කෙනෙකුට ලාවට නිකන් තොල් දිලිසෙන්න ලස්සන වෙන්න ඕන නම් නිකන් පාවිච්චි කරන්න. මම මේක ඔයාලට ඇප්ලයි කරලත් පෙන්නනම්. මේ වෙලාවේ වෙද්දි මගේ ලිප්ස් වල කිසිම ලිප්ස්ටික් එකක් නැහැ. මේ තියෙන්නේ මේක ඇප්ලයි කරාට පස්සේ මගේ ලිප්ස් පේන විදිහ. ඉතින් හරිම ලස්සන පින්ක් කලර් එකක් තමයි මේකෙන් එන්නේ. ඔයගොල්ලන්ට ගාන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති ෆ්ලේවර් එකකින් මේක පර්චේස් කරන්නත් පුළුවන්. දැන් ඊළඟට මම යන්නේ ෂීට් මාස්ක් එකක් යූස් කරන්නේ. මේක බයෝ ඇක්වා එකේ ස්නේල් ෆේෂියල් මාස්ක් එක. ඉතින් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකකින් එන ෂීට් මාස්ක් එකක් මේක 25 ml තියෙන එක මාස්ක් එකක. ඉතින් මේකත් ඔයගොල්ලන්ට පුළුවන් නොවැම්බර් 27 ඉඳන් මගේ shop එකෙන් purchase කරන්න. මේක විතරක් නෙමෙයි තව වර්ග කීපයක් තියෙනවා එක එක ස්කින් කන්ඩිෂන්ස් වලට.
ඉතින් මම හැමදාම වගේ ෂීට් මාස්ක් එක ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියලා තමයි අරගත්තේ. මොකද මං ආසම විදිය ඒක තමයි. මේකට ස්කින් එක ග්ලෝ කරනවා, බ්‍රයිට් කරනවා වගේම wrinkles අඩු කරන්නත් උදව් වෙනවා. ෂීට් මාස්ක් එක ඇප්ලයි කරලා විනාඩි 15ක් විතර තියලා ඊට පස්සේ ඒක රිමූව් කරන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති මගේ ස්කින් එකේ කලින් තිබුණට වඩා ලස්සන ග්ලෝ එකක් තියෙනවා. ඉතින් මම මේක අන්තිමටම පෙන්නුවේ මේක ඔයාලට සතියකට දවස් 3ක් වගේ කරන්න පුළුවන් දෙයක්. ඩේලි කරන්න ඕනේ නැති දෙයක් නිසා. හැබැයි ඩේලි කරන්න කැමති කෙනෙක් නම් ඒක උනත් ඔයාලට කරන්න පුළුවන්. ස්කින් එකට ලස්සන ග්ලෝ එකක් දීලා ස්කින් එක ග්ලාසි කරලා ස්කින් එක ක්ලියර් කරන්න ෂීට් මාස්ක් වලට පුළුවන්. ඇත්තටම මම ගොඩක් ආසාවෙන් මගේ ස්කින් එකට පාවිච්චි කරන දෙයක් තමයි ෂීට් මාස්ක් කියලා කියන්නේ. මොකද ඒකෙන් මගේ ස්කින් එක ගොඩාක් වෙනස් කරා වගේම ස්කින් එක හොඳට පෝෂණය කරලා ස්කින් එක ලස්සන කරා. මාස්ක් එකේ ඉතුරු වෙන සීරම් ටික මම මෙන්න මේ විදිහට මගේ මුළු බොඩි එකේම ඇප්ලයි කරනවා. මොකද ඒකෙන් මූණට විතරක් නෙමෙයි මගේ අත් කකුල් වලටත් හොඳටම බෙනිෆිට්ස් හම්බ වෙනවා. ඉතින් පැකට් එකේ තව සීරම් ඉතුරු වෙනවා. ඒ ටික පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන කීප පාරක්ම පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එකේ ලොකු ග්ලෝ එකක් ආවා මේක පාවිච්චි කරාට පස්සේ. වගේම වීඩියෝ කාලයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගෙන තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකට subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහට මේ වගේ වැදගත් ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන මම ඉක්මනින් එනවා. එතකන් ගිහින් එන්න.